සුබෝදෑසනක් හැමෝටම මේ සුපිහිටයි අද දවසෙත් සමිඳුන්ගේ වචනය හොයාගෙන දේව පාමුලට ආව ඔබ සියලු දෙනා ආදරෙන් පිළිගන්නවා. අපි යමු අදත් ස්වාමින් වහන්සේගේ වචනයට. අපි කියවමු හේබ්‍රූ 4:2. මක්නිසාද ඔවුන්ට මෙන් අපටත් සුභාරංචිය දේශනා කරන ලද්දේය. නමුත් ඇසුවන් සමග ඔවුන් ඇදහිල්ලෙන් එක්සත් නොවූ බැවින් ඇසූ වචනය ඔවුන්ට ප්‍රයෝජනවත් නොවිය. මේ හේබ්‍රූ පොත නිර්නාමික පොතක්. ඉතින් මේක ලියුවේ කවුද කියලා සඳහනක් නැහැ. ඉතින් මේක ලියුවේ යුදෙව් පසුබිමක් ඇති ක්‍රිස්තියානීන්ට. ඔවුන් හිංසා, පීඩා සහ විරුද්ධතා මැද්දේ යනකොට නැවත යුදා ආගමට හැරීමේ අවදානමක හිටියා. අන්න ඒ නිසා ඒ අයට ලිව්වා කියලා තමයි කියන්නේ. මේක ලිව්වේ අපොල්ලස් කියලා සමහරු කියනවා. සමහරු කියනවා ශුද්ධෝලූක් තුමා කියලා. තවත් සමහරු කියනවා බර්නබස් ලිව්වා කියලා. නමුත් කත්‍රෝ ගැන හිතන්නේ නැතුව අපි යමු මේන් ගන්න පුළුවන් ස්වාමින් වහන්සේ අපිට මොකක්ද කියලා තියෙන්නේ කියලා බලන්න. වචනේ කියනවා සුභාරංචිය අපටත් ඔවුන්ටත් ප්‍රකාශ කළා කියලා. නමුත් ඔවුන් නැසූ වචනේ ඔවුන්ට ප්‍රයෝජනවත් උනේ නැහැ කියනවා. මේ උදෑසන මේ වචනය අහන ඔබත් කල්පනා කරලා බලන්න. එයාලට වගේම යුදෙව් අයට වගේ මෙදා මිසරයෙන් මෝසෙස් අරගෙන ආපු ඊශ්‍රායල් ජනතාව වගේම ඔබත් සුභාරංචිය ඇහුවා නේද? ඒ සුභාරංචිය එදා එයාලට වැඩක් උනේ නැහැ කියලා, ප්‍රයෝජනයක් උනේ නැහැ කියලා මේ කර්තෘතුමා ලියනවා. මොකද එයාලා නැවත තමුන්ගේ රටට තමුන් හිටිය තැනට ආස වුණා, ස්වාමීන් වහන්සේට විරුද්ධව කෙඳිරුවා. ඉතින් මෙයාලට මොකද වුනේ? මෙයාලට ඒ පොරොන්දු වුණා වූ දෙවියන් වහන්සේ පොරොන්දු වුණු දේශයට යන්න බැරි වුණා. මේ උදෑසන මේ වචනේ අහන ඔබගෙනුත් මම අහනවා. මේ තැන ඉන්නවද? ස්වාමින් වහන්සේගෙන් ඇසූ සුභාරංචිය, ඔබට ලැබුණු සුභාරංචිය ප්‍රයෝජනෙට නොගන්න තැනක ඔබ ඉන්නවා නම් අද කතා කරන්නේ ඔබටයි. සුභාරංචිය ඇසීම පමණක් ප්‍රමාණවත් නෑ. ඉතින් ඒක ඇදහිල්ලෙන් අපි පිළිගන්න ඕනේ. ඉතින් සුභාරංචිය හැමෝටම ලැබෙනවා. හැම කෙනෙක්ටම දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ වෙනවා. එදා ඊශ්‍රායල් ජනතාවට වගේ අද අපටත් ඒ ආරාධනයම ලැබිලා තියෙනවා. ප්‍රශ්නේ වෙන්නේ වචනේ ඇසීම විතරක් නෙවෙයි, ඒට ප්‍රතිචාර දක්වන ආකාරය. බයිබලයේ කියවීම, දේශනා ඇසීමෙන් පමණක් ජීවිත වෙනස් වෙන්නේ නැහැ. ඇදහිල්ලෙන් වචනේ පිළිගෙන ඒක ජීවිතයට ක්‍රියාත්මක කළ යුතුයි. සැබෑ ඇදහිල්ල කීකරුකමට මඟ පෙන්වනවා. ඉතින් මෙම පරිච්ඡේදයේ තේමාව තමයි දෙවියන් වහන්සේගේ නිවාඩු ස්ථානය. ඉතින් සැකයේ අකීකරුකම නිසා මිනිස්සු එම ආශිර්වාදය අහිමි කරගත්තා. ඉතින් මේ උදෑසන මේ වචනය අහන මං ඔබෙනුත් අහනවා, සැකයේ අකීකරුකම වගේ දේවල් නිසා එදා ඊශ්‍රායල් ජනතාව අහිමි කරගත්තු ඒ විශ්‍රාම ස්ථානය නැත්නම් ඒ නිවාඩු ස්ථානය ඔබත් අහිමි කරගන්නවද? ඔබත් අහපු සුභාරංචිය ප්‍රයෝජනයක් නැති කරගන්නවද කියලා මේ උදෑසන කල්පනා කරලා බලන්න. ඇදහිල්ලෙන් ඉන්න අයට දෙවියන් වහන්සේගේ සමාදානය හා එම පොරොන්දු අත්විඳින්න පුළුවන්. ඉතින් වචනේ අසන්නෙක් පමණක් නොවි ඒ ක්‍රියාවට නංවන්නෙක් වන්න. මේ උදෑසන මං ඔබෙන් අහනවා, ඔබ වචනේ අසන්නෙක් පමණක්ද? නැත්නම් ඒ ඇදහිල්ලෙන් පිළිගෙන ක්‍රියාවට නංවන කෙනෙක්ද? එම පොරොන්දු මත යැපෙමින් ජීවත් වෙන කෙනෙක්ද කියලා. දෙවියන් වහන්සේගේ වචනේ බලය අපේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්න නම් අපි ඒ ඇදහිල්ලෙන් පිළිගෙන කීකරු වෙන්න ඕනේ. ඒ නිසා වචනේ අසන්නෙක් පමණක් වෙන්න එපා කියලා මේ උදෑසන මම ඔබට මතක් කරනවා. ඉතින් ඒක ඇදහිල්ලෙන් පිළිගෙන ජීවිතය වෙනස් කරගන්න කියලාත් මතක් කරනවා. ස්වාමින් වහන්සේ ඔබට කතා කළා කියලා මම විශ්වාස කරනවා. සමිඳුන්ගේ වචනේ අසන්නෙක් නොවි ඒ ඇදහිල්ලෙන් පිළිගෙන ක්‍රියාවට නංවන කෙනෙක් වෙන්න. ඔබ ඇසූ සුභාරංචිය ප්‍රයෝජනයක් නොවන දෙයක් බවට පත් වෙන්න දෙන්න එපා. නිෂ්ප්‍රයෝජන වෙන්න නොදී ස්වාමින් වහන්සේගේ ඇසූ සුභාරංචිය දෙවියන් වහන්සේට දවසක කියන්න ඉඩ තියන්න. මං එයාට සුභාරංචිය යවුවා. එයා ඒක පිළි අරගෙන අද මගේ නිවාඩු ස්ථානයට ඇතුල් වෙනවා කියන
අන්නේ වචනේ අහන්නට ඔබ සියලු දෙනාගේම කන් ආශිර්වාද ලබන්න කියලා මේ උදෑසන මම ඔබ වෙනුවෙන් යාච්ඡා කරනවා. ඉතින් අදත් ස්වාමීන් වහන්සේගේ වචනෙට ආදරෙන් කන් දුන්නු ඔබ සියලු දෙනාටම සමිඳුන් තුල ආශිර්වාදාත්මක දවසක් වේවා. යේසු පිහිටයි හැම දිනාටම.